ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කියලා දෙන්න යන්නේ මම වෙනදා කතා කරන්නේ PC ගැන ෆෝන් ගැන. අද මම හිතුවා වෙන පැත්තකට යන්න. අද මම කියලා දෙන්න යන්නේ chess ක්‍රීඩාව ගැන. හරි මම බෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන තිනවා. ඒකට අපි යමු. හරි මුලින්ම අපි මේ ඉත්තු ටික අඳුරගමු. මේ ඉස්සරහින් ඉන්න ඉත්තු සෙට් එකේම නම තමයි pawn කියන්නේ. මේ මෙතන මේ දෙපැත්තෙම ඉන්න එක්කෙනෙක් මෙයාට කියනවා අපි rook කියලා. මෙයාට කියනවා knight කියලා. මේ bishop, මේ ඉන්නේ queen, මේ ඉන්නේ king. එතකොට ඒ වගේමයි මේ පැත්තේ bishop, knight, rook. හරි ඊළඟට අපි බලමු දැන් මේ ඉත්තෝ ටික අපි අදින්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මේ ඉත්ත ගත්තොත් කැමති නම් එකක් යන්න පුළුවන්, එහෙම නැත්නම් දෙකක් යන්න පුළුවන්. ඕන එකක් ඒ වගේ. ඉස්සරහින් සෙට් එකකින් ඕන එකක් ඒ වගේ. හරි අපි මෙයාව ඉස්සරහට දාමු මේ විදිහට. හරි ඊළඟට අපි ගමු rook ගැන. rookට උඩින් යන්න බෑ කවදාකවත්. ඒ නිසා අපි අදින්න යන්නේ මේක අදිමු. හරි දැන් අපිට පුළුවන් මේ රුක්ව මෙහෙට ගෙනියන්න. ඕන විදිහකට අපිට ඕන පැත්තකට ගෙනියන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු knight. knight අපිට ගෙනියන්න පුළුවන් මෙහෙටත් පුළුවන්. එහෙමත් නැත්තම් මෙහෙටත් පුළුවන්. ඕන විදිහට L හැඩයකට තමයි යාව ගෙනියන්න පුළුවන්. මෙතනට ගන්න පුළුවන්, මෙතනට පුළුවන්, ආයෙ මෙතනට ගන්නත් පුළුවන්. අපි මෙතනට දාමු. ඒ වගේම තමයි මේ ඉත්තොන්ගෙන් කපන විදියත් එහා පැත්තේ ඉත්තව කපන විදියත් මම කියලා දෙන්නම්. මෙයාව අරගෙන අපිට පුළුවන් මේ ඉත්තව කපන්න. එහෙම නැත්නම් මෙයාව කපන්න පුළුවන්. අපි කපමු. මෙයාව කපමු. එතකොට මේ පැත්තෙන් එයාව කැපෙනවා. හරි. ඊළඟට අපි බිෂොප් ගැන කතා කරමු. බිෂොප් ගත්තොත් මෙන්න මේ කොටු වල විතරයි යන්න පුළුවන්. එයාගේ පාට කළු නම් කළු කොටු වල විතරයි යට යන්න පුළුවන්. දැන් මේ බිෂොප්ගේ පාට සුදු. ඒ හින්දා යට යන්න පුළුවන් සුදු වල විතරයි. හරි. අපි අදින් මෙයාව මෙතනට. ඊළඟට කරන්නේ මෙයාව කපමු. එතකොටත් මම හිතන්නේ මෙතනින් කපයි. කැපුවේ නෑ. ඊළඟට අපි මෙයාව මෙතනට දාමු. එයාව කැපුවා. තව පාරක් මෙතනට අපි ඇටැක් එකක් දෙමු යාට. හරි. කැපුවා. ඊළඟට මම කියලා දෙන්නම් කිං ගැන කියලා දෙන්න තියෙන්නේ එක මෙයාට මෙහෙට එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයි පිටිපස්සට යන්න පුළුවන්. මෙහෙම එක කොටුව ගන්න තමයි යාට යන්න පුළුවන්. මෙයාලා ගැන අර කලින් කියලා දුන්නා වගේ තමයි මෙයාට මෙහෙම යන්න පුළුවන්. මෙයාට මේ විදිහට යන්න පුළුවන්. එහෙම තමයි. ඊළඟට අපි කතා කරමු queen ගැන. queen ගැන ගත්තොත් එහෙම chess ක්‍රීඩාවේ වැඩිම ලකුණු තියෙන්නේ queenට. queenගේ ලකුණු 9යි. ඒ වගේ pawnට 1 ලකුණයි, rookට 5යි, bishopට 4යි, knightට 3යි. අපිට kingට ලකුණු දාන්න බෑ මොකද කවදාවත් chess ක්‍රීඩාවේ බෝඩ් එකෙන් kingව අයින් කරන්න බෑ. හරි මම කියලා දෙන්නම් queen අදින්තිය. හරහට අදින්න පුළුවන්, මෙහෙට අදින්න පුළුවන්, මෙහෙට අදින්න පුළුවන්, මෙහෙට අදින්න පුළුවන්. ඉත්තු නැත්තම් විතරක්. තව පස්සට අදින්නත් පුළුවන්. මෙන්න මේ හරිය වගේ ඉන්නම් පිටිපස්සට අදින්නත් පුළුවන්. අපිට දැන් චෙක් වෙලා තියෙන්නේ මෙයා queen ගෙන් චෙක් එකක් කියලා තියෙනවා. ඉතින් අපි ආව අයින් කරගන්න ඕනේ. හරි අපි මෙයා කපලා දාමුකෝ. එහෙම තමයි
හින්ටයක් ගන්න පුළුවන්. ඔන්න එතන පෙන්වනවා අපිට මේක අදින්න කියලා. හරි අපි අදමු. ඕනම් තව පාරක් ගන්න පුළුවන් ඒ වගේ හින්ට්. අපිට කරන්න තියෙන්නේ මේ queen ගෙන් check වෙනකොට අපිට check එක අයින් කරගන්න තමයි තියෙන්නේ. හරි දිමු. check කරන්න බෑ. මේ වගේ හින්ට් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. හින්ට් එකක් ගත්ත නැත්නම් ඉතින් පරදිනවා නම් පරදිනවා. කරන්න දෙන්නේ අපේ අරමුණ වෙන්න ඕනි මේ දැන් මේ මෙයාගේ queen ඉන්නවා නම් queen අයින් කරගන්න ඕනි. ඊට පස්සේ කරන්න ඕනි මෙයා මේ king checkmate කළා දාන එක තමයි chess ක්‍රීඩාවේ අරමුණ. හරි ඉතින් අදට කියලා දෙන්න තියෙන්නේ ඔච්චරයි. තව තවත් මේ වගේ වීඩියෝ දැනගන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, තව තව දන්න කට්ටියට කියන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි.